කොහොමද ප්‍රැක්ටිකලි හරිහමන් තාක්ෂණයක් නැතුව මිලිමීටර් ගානටම තරු ග්‍රහලෝක එක්ක මේ පිරමීඩ පෙළ ගැස්සුවේ? ඇයි ජීවිතයේ එදිනෙදා වෙන හැමදේම ගල්වල ඇන්ද ඊජිප්ෂන්ස්ලා මේ පිරමීඩ නිර්මාණය ගැන කිසිම සාක්ෂියක් ඉතුරු කරලා නැත්තේ? ඇයි මේ 3rd dynasty එක වෙනකනුත් ආයමත් 5th dynasty එකේ ඉඳලා ඉස්සරහටත් ෆාරෝන්ගේ සොහොන් නිදන් කරපු තැන්වල රජතුමන්ගේ ජීවිත කතාව, ඔහු වෙනුවෙන් කියපු ගාථා, ඩෙකොරේෂන්ස්, මේ හැම ඉන්ෆර්මේෂන් එකක්ම හයිරෝග්ලිෆ් වලින් ලියලා තිබිලා 4th dynasty එකේ හැදුව සොහොන් වල විතරක් මේ කිසිම දෙයක් නැත්තේ. නිකන් ලොකු හිස් කාමර විතරක් තියෙන්නේ. යකඩ සොයාගත්තේ නැති යුගයක පිත්තල බඩු වලින් ග්‍රැනයිට් ගල් කපලා තියෙන්නේ. කොහොමද මේ ටොන් 70ක් බරයි කියන ගල් කිලෝමීටර් 1000ක් දුරින් අරන් ඇවිත් මීටර් 48ක උඩකට එසෙව්වේ?